අද හදමුද මාත් එක්ක දැල්ලු කරවලයි තලපත් මාළු වලින් කරවලයි. මේ තියෙන තලපත් මාළු කෑලි ටිකක්. තලපත් මාළු චුට්ටක් ගණන් වැඩිනේ. ඉතින් ලංකාවේ වගේම තමයි ජපානයේ තලපත් මාළු ගණන්. ඉතින් මම පොඩි කෑලි ටිකක් ගෙනාවා මේ සැරේ. ගෙනල්ලා මම ඒකත් කරවල හදන්න තමයි යන්නේ. මේ තියෙන දැල්ලෝ මම දැල්ලෝ ටික නම් සුද්ධ කරලා ගත්තේ. හැබැයි දැල්ලු සුද්ධ කරන්නේ නැතුව තමයි කරවල හදන්නේ කියලා මම පස්සේ වීඩියෝස් බලනකොට දැක්කා. ඒ වුණාට මම දැන් මෙතෙන්දී නම් දැල්ලු ටික හොඳට පිරිසිදු කරලා තමයි ගත්තේ. මම හැබැයි ගිය පාර ඔයාලා කිව්වනේ දවස් දෙකක් ලුණු වල දාලා තියන්න ඕනේ නැහැ කියලා. ඉතින් මම එක දවසක් විතරක් ලුණු වල දාලා තමයි මේ මාළු ටිකම ගත්තේ. මෙතන මං හිතන්නේ දවසක්වත් නැහැ පැය 6ක් වගේ තමයි ලුණු වල දාලා තියන්නේ නැත්තේ. මොකද මම රෑ තමයි මේ ලුණු දැම්මේ මාළු වලට. ඊට පස්සේ මම උදේම තමයි කරවල ටික මේ හොදන්න ගත්තේ. හැබැයි මම කලින් වීඩියෝ එකේ කිව්වා විනාඩි 20ක් විතර වතුරේ පෙඟෙන්න තියන්න කියලා. ඒ වුණාට ඔයාලා කියලා තිබ්බා හැම ඕනේ නැහැ. මේක නිකම්ම හොදලා ගන්න පුළුවන් කියලා. ඔන්න මම දැන් ඔයාලා කියපු විදිහට try කරලා බලන්නයි යන්නේ. ගොඩක් අය කියලා තිබ්බා කරවල හදන එක මහා මෝඩ වැඩක් අපරාධේ ඊට වැඩිය ලාභයි කඩෙන් ගන්න එක. ඇත්තටම කඩෙන් ගන්න එක ලාභයි ලංකාවේ ඉන්න ඔයාලට. හැබැයි පිටරට ඉන්න අපිට ලංකාවේ කඩවල් වලින් කරවල ගන්න ගියොත් එහෙම විකිනෙන්න වෙනවා. මොකද එච්චර ගණන්. මං හිතන්නේ පිටරට ඉන්න අය දන්නවා කරවල ලංකාවේ කඩවල් වලින් ගන්න ගියොත් එහෙම කොච්චර ගණන්ද කියලා. එහෙම බලනකොට අපිට මාළු අරගෙන ගෙදර හදාගන්න එක ඇත්තටම ලාභයි. මොකද සම එකේදී ජපානයේ වගේ රටවල් ගොඩක් උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට අපිට දවස් 2-3 ඉක්මනට කරවල හදාගන්න පුළුවන්. එතකොට අර ලංකාවේ කඩවලට ගිහිල්ලා ඒක ඕඩර්ස් දාලා අරගෙන ගොඩක් වෙලාවට සමහර කරවල එනවා පණුවොත් එක්ක, සමහර ඒවා අමුතු ගඳක් එනවා, සමහර කරවල කුඩු වෙනවා, කපන්න බෑ. ඒ විදිහ මට ඒ වගේ අත්දැකීම් තියෙන නිසා මම ලංකාවේ කඩවල වලින් කරවල ගන්න එක නැවැත්තුවා. මේ ඔයාලා දකින්නේ මම පළවෙනි දවසේ වේලෙන්න තිබ්බට පස්සේ. දැන් මම ඔයාලට කියලා තිබ්බ කලින් වීඩියෝ එකේ මම net එකකින් වැහුවා කියලා. හැබැයි මම ඒකේ වීඩියෝ එකක් ගත්තේ නැහැ. මම මේ පාර මම කොහොමද වේලන්නේ කියන එක ඔයාලට දැම්මා. මේ තියෙන්නේ දෙවෙනි දවස. දෙවෙනි දවස වෙනකොට මේක හොඳට අර පාට වෙනස් වෙගෙනම එන්න වේලිලා. එච්චර රස්නේ. මේ තියෙන්නේ තුන්වෙනි දවස වෙනකොට මගේ කරවල ටික හරි දැන් මේක කන්න තමයි ඉතින් තියෙන්නේ. හොඳටම වේලිලා තියෙන්නේ. හැබැයි දැල්ලෝ කරවල හදන්නේ මෙහෙම නෙවෙයි. දැල්ලා පිටින්ම ලුණු වල දාලා ඊට පස්සේ දැල්ලගේ කකුල් යටට වැටෙන විදිහට එහෙම එල්ලලා වේලන්න ඕනි. හැබැයි ඒක මට කරන්න බෑ මං ඉන්න තැන අනුව. ඒ නිසා මම මේ විදිහට කරේ. ඔයාලා අර විදිහට කරන්න. ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බැලුවට ඒ වගේම මේ වීඩියෝ එකත් ඔයාලා දැන් බලනවාට ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු.